හොඳයි. අපි අද කතා කරමු ජ්‍යොතිෂයේ තියෙන හරිම විශේෂ, ඒ වගේම ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරගෙන ඉන්න යෝගයක් ගැන. ඒ තමයි කේමද්‍රුම යෝගය. මේක නිකන් යෝගයක් නෙවෙයි. හරිම ගැඹුරු දාර්ශනික පැත්තක් තියෙන එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේකේ ඇත්තම තියෙන සැඟවුණු කතාව කියලා. දැන් බලන්නකෝ මේ කියන දේ රජපෞලක ඉපදුනත් හිඟන්නෙක් වෙනවලු. පරණ ජ්‍යොතිෂ පොත්වල මේ යෝගය ගැන ලියවිලා තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් බය හිතෙන විදිහට. ඉතින් මේ වගේ කතාවක් ඇහුවම කවුද කලබල නොවි ඉන්නේ නේද? ඒත් ඇත්තම කතාව ඕක විතරක්මද? අපි බලමු. හරි. එහෙමනම් අපි මුලින්ම බලමුකෝ හරියටම මොන වගේ ග්‍රහ පිහිටීමකින්ද මේ කියන හුදේකලා සඳු කියන తত্ত্বය එහෙමත් නැත්නම් කේමද්‍රුම යෝගය හැදෙන්නේ කියලා. මේක හරිම සරලයි. හිතන්නකෝ කේන්දරේ සඳු ඉන්නවා. අන්නේ සඳුගෙන් දෙවැන්නේ 12 වැන්නේ, ඒ කියන්නේ සඳුට දෙපැත්තෙම කිසිම ග්‍රහයක් නැත්නම් අන්න එතකොට තමයි මේ යෝගය හැදෙන්නේ. දැන් මෙතනදී රවි රාහු කේතු කියන ග්‍රහයෝ හිටියට ඒක ගණන් ගන්නෙ නැහැ. මොකද ඒ අයට සඳුගේ තනිකම මකන්න තරම් ශක්තියක් නැහැ කියලායි සැලකෙන්නේ. ඉතින් සඳු සම්පූර්ණයෙන්ම තනි වෙනවා. මේකට හරිම ලස්සන උපමාවක් තියෙනවා. හිතන්න මහ රැක පොඩි ළමෙක් කිසිම කෙනෙක්ගේ ආරක්ෂාවක් නැතුව තනියම පාර යනවා. අන්න ඒ වගේ තමයි මේ. මොකද ජ්‍යොතිෂයේ සඳු කියන්නේ අපේ මනස. ඉතින් මනස නියෝජනය කරන සඳුට දෙපැත්තෙන් කිසිම ග්‍රහයකගේ සහයක් නැති වුණාම ඒකෙන් සංකේතවත් වෙන්නේ ඒ මනසට බාහිර ලෝකයෙන් කිසිම ආධාරකයක් උදව්වක් ලැබෙන්නේ නැහැ කියන එකයි මනස තනි වෙනවා. හොඳයි. එතකොට මෙන්න මේ වගේ හුදකලා තනි වුණු මනසකින් ගොඩනැගෙන පෞරුෂය කොයි වගේද? ඒ අයට ආවේනික වෙන ලක්ෂණ මොනවද? ප්‍රධාන වශයෙන් ලක්ෂණ 4ක් ගැන කතා කරන්න පුරුවා. පළවෙනි එක තමයි අභ්‍යන්තර හුදකලාව. ඒ කියන්නේ මේ අය වටේට කොච්චර මිනිස්සු, යාළුවෝ, පවුලේ අය හිටියත් හිත ඇතුලෙන් කොහෙවරි තැනක ලොකු තනිකමක් දැනෙනවා. දෙවෙනි කාරණය ස්වයං පෝෂිත මනස. මොනම ප්‍රශ්නයක් ආවත් එයා වෙන කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා හරිම අඩුයි. හැමදේම තනියම විසඳගන්න තමයි බලන්නේ. තුන්වෙනුව පුදුම ඉවසීමක් තියෙන්නේ. ජීවිතේන ඕනම අභියෝගයක් දිහා හරිම නිහඬව ඉවසීමෙන් බලන් ඉන්න යාලට පුරුවාට. අන්තිම එක දාර්ශනික ස්වභාවය. එයාලා ලෝකය දිහා බලන්නේ හරිම ගැඹුරින්. සාමාන්‍ය කෙනෙක්ට නොපෙනෙන පැති ජීවිතයේ ගැඹුරු තැන් තේරුම් ගන්න පුදුම හැකියාවක් එයාලට ලැබෙනවා. මෙන්න මේක හරිම වැදගත් දෙයක්. මේ දැනෙන තනිකම ඒක මානසික ලෙඩක්වත් දුර්වලකමක්වත් නෙමෙයි. ඒක හරියට එයාලගේ ආත්මයම ඉල්ලන නිහඬතාවයක් වගේ. ඒ නිස්කලංක බව එයාලට අවශ්‍යම දෙයක්. හරි. දැන් තමයි අපි එන්නේ මේ කතාවේ වැදගත්ම, ඒ වගේම හරිම සිත් ගන්නාසුළුම තැනට. මොකද්ද මේ තනිකම ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම ශක්තිය? ඇත්තරම මේක ශාපයක්ද? එහෙම නැත්නම් වෙස්වලා ගත්ත ආශිර්වාදයක්ද? මේ පැති දෙක දිහා බලන්නකෝ. එක පැත්තකින් පරණ මතය. ඒකෙන් කියන්නේ මේක දරිද්‍රතා යෝගයක් කියලා. සල්ලි ඇතේ රැඳෙන්නේ නැහැ, සම්බන්ධකම් බිඳ වැටෙනවා, ජීවිතේට හරියට අරමුණක් නැහැ. ඒත් අනිත් පැත්ත බලන්න. ගැඹුරු අර්ථය. ඒකෙන් කියවෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒකෙන් කියන්නේ බාහිර බැඳීම් වලින් නිදහස් වෙන එක ගැන, කවදාවත් නොසලෙන අභ්‍යන්තර ශක්තියක් ගැන, කාටවත් වහල් නොවන ස්වාධීන චින්තනයක් ගැන, ඒ වගේන Taman කවුද කියලා හොයාගන්න ලැබෙන මාවතක් ගැන. මෙතන තියෙන දර්ශනය හරිම ලස්සනයි. ස්වභාව දහම කෙනෙක්ව තනි කරන්නේ ඒ කෙනාට දඬුවම් කරන්න නෙමෙයිලු. ඒ කෙනාට කාගේවත් උදව්වක් නැතුව තනියම නැගී සිටින්නට අවශ්‍ය අතිවිශාල ශක්තියක් ලබා දෙන්නලු. ඒ කියන්නේ ජීවිතයේ තනියම මුහුණ දෙන හැම අභියෝගයක්ම ඒක දඬුවමක් නෙමෙයි. ඒක ඇත්තටම අභ්‍යන්තරින් ශක්තිමත් වෙන්න කරන පුහුණුවක්. ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මොකක්ද? මේ යෝගයෙන් ලැබෙන වටිනාම තෑග්ග තමයි ස්වාධීනත්වය, නිදහස් චින්තනය, කිසිම මතවාදයකට කිසිම කෙනෙක්ට ගැති නොවි තමන්ගේම විදියට හිතන්න ලැබෙන හැකියාව. ලෝකයේ ඉතිහාසය වෙනස් කරපු ලෝක ප්‍රකට චින්තකයෝ, දාර්ශනිකයෝ, නිර්මාණකරුවෝ ගොඩක් දිනෙකේ කේන්ද්‍රවල මේ යෝගය තිබුණා කියලා කියනවා. එයාලගේ රහස උනේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පිටලෝකයේ දිහා බලපු එක නෙමෙයි, තමන්ගේ හිත ඇතුළටම කිමිදුන එක. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ යෝගයේ අර කියන අසුබ ඵල නැති වෙලා යනවා. ඒකට කියන්නේ යෝගය භංග වෙනවා කියලා. කොහොමද ඒක වෙන්නේ? කේන්දරයේ කේන්ද්‍ර ස්ථානවල, ඒ කියන්නේ 1 4 7 10 කියන භාවවල වෙනත් ග්‍රහයෝ හිටියොත්, එහෙම නැත්නම් දැනුමට අධිපති ගුරු ග්‍රහයාගේ හොඳ බලපෑමක් සඳුට ලැබුණොත්, අර අසුබ තත්වයේ නැති වෙලා ගිහින් ඒ කෙනා මහා ප්‍රඥෙක්, හරිම බුද්ධිමත් කෙනෙක් වෙන්න පවා ඉඩ තියෙනවා. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ අලු ගොඩකින් නැගිටින
ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැගිටින්න මේ ලැබිලා තියෙන සුවිශේෂී බලය තමන්ගේ වාසියට හරවගන්නේ කොහොමද කියන එකයි මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන අලුත් අර්ථකථනයේ කේතුරුමි යෝගය කියන්නේ දුප්පත්කම ගේන යෝගයක් නෙමෙයි. ඒක අලුමතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ශක්තිමත් චරිතයක් හදන රාජයෝගයක්. ඒ කියන්නේ රජයෝගයක්. හැබැයි ඒකේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ යෝගයේ තියෙන කෙනා ඒක දිහා බලන විදිය, ඒක බාර ගන්න විදිය මතයි. ඉතින් මේ බලය තමන්ගේ කරගන්න ක්‍රියාත්මක කරගන්න මොනවද කරන්න පුරවල්. පළවෙනිම දේ තමන්ගේ තනිකමට ඒ හුදෙකලාවට ආදරය කරන්න, ඒකෙන් පැනලා යන්න හදන්න එපා. දෙවනුව හිත එක තැනක තියාගන්න භාවනාව වගේ දෙයකට යොමු වෙන එක, නැත්නම් නිර්මාණශීලී දෙයක්, කලාවක් වගේ දෙයක නිරත වෙන එක. තුන්වෙනුව ගැඹුරු ශාස්ත්‍රීය දේවල් ඉගෙන ගන්න, පොතපත කියවන්න, දැනුම හොයාගෙන යන්න හිත යොමු කරන එක. අවසාන වශයෙන් මේක හිතේ තියාගන්න. අනිත් මිනිස්සු දහසක් බාධක මැද්දේ පිටලෝකෙන් හොයන ඒ සාමයයි, ඒ සාර්ථකත්වයයි මේ යෝගේ හිමි කෙනෙක්ගේ හිත ඇතුළෙම දැනටම තියෙනවා. කරන්න තියෙන්නේ පිට හොයන එක නවත්තලා තමන්ගේ ඇතුළටම හැරිලා බලන එක විතරයි. ඉතින් එහෙමනම් කෙනෙක්ගේ ලොකුම දුර්වලකම කියලා හිතන හුදෙකලාව ඒ කෙනාගේ ජීවිතයේ තියෙන විශිෂ්ටතම ශක්තිය බවට පත් කරගන්න බැරිද? ඒක අතරම අපි හැමෝම හිතා බලන්න ඕනේ ප්‍රශ්නයක්.